ඉතින් අපි ජීවත් වෙන තැන ලස්සන කරගත්තම හිතත් ටිකෙන් ටික නිවෙනවා. හෙට දවස ලස්සනට ආරම්භ වෙන්නේ අද රෑ කරන මේ පුංචි සූදානමින්. ඉතින් මම හවස ටවුන් ගියපු වෙලේ පොඩි බඩු ටිකක් අරන් ආවා. ඉතින් මම මේ බාස්කට් එකක් ගෙනාවේ ටවුන් එකට ගියපු වෙලාවේ. ඉතින් ඒකට මේ දාන්නේ සම්බහාල්. සම්බහාල් ටික දාලා ඒක වෙනම පැත්තකින් තියාගන්නවා. ඉතින් මේකට දාන්නේ බාස්මති හාල්. බාස්මති හාල් නම් මං කිලෝ 1යි ගෙනාවේ. මේ දවස්වල චුට්ටක් ගණන් වැඩි නිසා මං කිලෝ 1ක් වගේ තමයි ගෙදර අරන් ආවේ. ඔන්න ඊට පස්සේ පරිප්පු ටික දාගන්න යන්නේ. පරිප්පුත් කිලෝ 1ක වගේ ප්‍රමාණයක් ගෙනාවා. ඉතින් අපේ ගෙදර පරිප්පු වැඩිය කන්නෙත් නෑ බබාලා. ඒත් ඉතින් කමක් නෑ කියලා හිතලා පරිප්පු ටිකකුත් ගෙනාවා. ඔන්න ඉතින් දැන් මම මේ හදන්නේ අවන් එක උඩ චුට්ටක් විතර වෙනස් කරගන්න. මට හිතුණා මේක උඩට සුදු පාටින් ආවොත් හොඳයි කියලා. ඉතින් මං චූටි ටවල් එකක් ගෙනාවා. මේ ටවල් එක උනේ රුපියල් 200 ගාණක් වගේ. ඉතින් ඒක උඩින් චූටි ඉන්ඩෝ ප්ලාන්ට් එකකුත් තියලා ඔන්න ඔය විදියට තමයි එතන ලස්සන කරගත්තේ. ඉතින් ඔන්න ඔය විදියට තමයි මං කිචන් එක අස් කරගත්තේ. චූටි වැඩ ටික කරලා ඉවර වෙලා ඔන්න බලන්නකෝ දැන් කිචන් එක ලස්සනයිද කියලා. ඉතින් පුළුවන් හැම රෑකම මේ විදියට කිචන් එක ලස්සනට අස් කරලා තමයි නිදාගන්නේ. ඉතින් අපි හෙට උදේට හම්බ වෙමුකෝ. ඉතින් ඔන්න උදේ පාන්දරම බුදු පහන පත්තු කරලා බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදය අරගෙනම දවස පටන් ගත්තා. ඉතින් බලන්නකෝ ගෙදරක බුදු පහනක් පත්තු කරාම පුදුම තරම් ශාන්ත බවක් දැනෙනවා. ඉතින් ඔන්න දැන් කිචන් එකේ දොර ඇරගෙන ඊයර ලස්සනට ඔයාලත් එක්ක අස් කරපු කිචන් එකට මං ආවා. ඔන්න දැන් ඉතින් මං උදේට යන්න හදන්නේ. ඉතින් කිචන් එක චුට්ටක් ඔය පිහදාගෙන කරලා ඉතින් ඊයේ රෑ මං අස් කරලානේ තිබ්බේ. ඒ වුණාට ඉතින් චුට්ටක් ඔය උඩ පිහදාලා කරලා අස් කරගත්තා. ඊට පස්සේ ඔන්න කිචන් එකේ එළිය දොරත් ඇරියා. එළිය දොර ඇරියාම ඔන්න ඔය විදියට තමයි තියෙන්නේ. චූටි ඉඩ ප්‍රමාණයක් තමයි ඉතින් අපිට තියෙන්නේ. ඉතින් ඔන්න මේ තමයි මගේ චූටි කුස්සිය. ඒ කියන්නේ ඇතුලේ කිචන් එක ළඟම තමයි මේක තියෙන්නේ. ඒ කියන්නේ ඇතුලේ කිචන් එකේ දොරෙන් එළියට බැස්ස ගමන්ම තමයි ඕක තියෙන්නේ. ඉතින් පේනවනේ ඔය කිචන් එකට වෙච්ච දේ ටකරන් දිරලා හුළඟට වහල කැඩිලා
ඉතින් මං ඔයාලට කිව්වේ මෙන්න මේක තමයි මට මේ ඉස්සරහට හදාගන්න හිතන් ඉන්නේ. උඩට ෂීට් ගහලා ලස්සන කරගමු. ඉතින් මේ කිචන් එකත් මම ලස්සනටම හදාගෙන ඔයාලට අරගෙන එන්නම්කෝ. දැන් ඉතින් කිචන් එක චුට්ටක් අතුගා ගන්නවා උයන්නට ඉස්සෙල්ලා. ඉතින් කුණුත් නැහැ. ඒ වුණාට ඉතින් අර අපේ පුරුද්දට වගේ ඉතින් කොහොමද චුට්ටක් උදේට අතු ගාලා දානවා. ආයේ ඉතින් වේල ඉවර වෙලත් චුට්ටක් අතු ගන්නවා. ඉතින් ඔන්න දැන් සාලේ දොර අරගන්නවා. මේ වෙද්දි වෙලාව 6:15 වගේ වෙලා. ඕන දැන් ඔක්කොම පිරිසිදුයි මුළු ගේම. හැබැයි එක රූම් එකක් අස් කරගත්තේ නැහැ. මේ ඒ රූම් එකේ තාම බබාලා නිදි. ඉතින් අනිත් රූම් එකයි කිචන් එකයි සාලෙයි ඒ ටික ඔක්කොම මං මේ අස් කරගෙන ඉවරයි. දැන් ඉතින් උදේට උයා ගන්නවා. ලොකු දේවල් නම් හදන්නේ නැහැ. පරිප්පු හදලා බණ්ඩක ටිකක් තෙල් දානවා බිත්තර දාලා. ඉතින් රෑ වෙලා බබාලට එයාලගෙන් අහලා ආස දෙයක් හදලා දෙනවා කියලා තමයි හිතාගෙන ඉන්නේ. මගේ වීඩියෝ වලින් මම බොරු ලෝකයක් මවන්න උත්සාහ කරන්නේ නැහැ. ඇත්තටම මම මගේ හිත ආදරය කරන්නේ මේ වගේ නිහඬ බවෙන් පිරුණු ජීවිතයකට. ජීවිතය හැම දවසක්ම ලස්සනත් නැහැ. අභියෝග මහන්සි දුක වගේ දේවලුත් තියෙනවා. ඒත් ඒ අතරින් පුංචිම ලස්සන මොහොතක් හරි හොයාගෙන හිතට සැනසීමක් දෙන්න පුළුවන් නම් ඒක තමයි මගේ සතුට. ඉතින් මේ ලෝකේ තවත් කෙනෙකුට විනාඩියක් හරි හිත නිවෙනව නම් ඒක තමයි මගේ සතුට. එහෙනම් අදට නවතින්නම්. ආයෙත් ලස්සන දවසකින් හමු වෙමු. එතකන් පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි.